සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම. ඔන්න එහෙනම් තවත් එක ලස්සන දවසක්. අද ජනවාරි 28 වෙනිදා මේ දවස්වල නම් හොඳටම පායනවා. අවුව නම් ගොඩාක් සැරයි. අද ඉතින් උදේම වත්ත පැත්තට ගියා. මේ තියෙන මොනවද කියලා දන්නවද? මේ තියෙන ලේන්තරි අපේ ඉතින් වත්තේ මේවා ගොඩාක් තියෙනවා. උදේම වත්ත පැත්තට ගියේ කැඳ හදන්න මොනර කුඩුම්බිය තියෙනවද බලන්න. අපේ ඉතින් වත්තේ ගොඩාක් තියෙනවා. ඔන්න ඉතින් ඒ වයින් ටිකක් හදාගත්තා. මේ දවස්වල නම් දවසක් කර දවසක් වගේ අපි හැමදාම උදේට කැඳ හදනවා. වහින්නෙත් නැති නිසා හොඳට පායන කාලේ නිසා ඉතින් කැඳ බොන්නත් පුළුවන්. මේ තියෙන්නේ කොච්චි වගේක්. එහා ගෙදර නැන්ද තමා අම්මට දීලා තිබ්බේ. අම්මා ඒ වයින් ටිකක් පැලවෙන්න දාලා තිබ්බා. අම්මා ඉතින් දවස් කීපයකට කලින් මේ කුච්චියට වගේක් පැලවෙන්න දාලා තිබ්බා. මේ දැන් තියෙන්නේ ඒ වයින් ආපු පොඩි පොඩි පැල කීපයක්. මේ වයින් ඉතින් පාතියක් දාන්න තමයි හිතාගෙන ඉන්නේ. අපි අද උදේට පාන් තමයි කෑවේ. ඒ හින්දා ඉතින් ඉක්මනට දවල්ට කෑම හදාගන්න තමයි යන්නේ. බීට් කරි එකක් උයලා මුකුණු වෙන කොළමැල්ලුමක් හදාගන්න තමයි ඉන්නේ. පහේ ඔක්කොම හේදලා බීට් කරි එක නම් දැන් ලිපේ තියාගත්තා. බීට් කරි එක උයද්දී මේ විදිහට අලත් එකතු කරලා ඉවුවහම හරිම රසයි. බීට් කරි එක නම් ඔන්න එහෙනම් හදාගෙන ඉවරයි. ඒ වගේම තමයි අපි හදාගත්තා මුකුණු වෙන කොළමැල්ලුමකුත්. බලන්නකෝ එහෙනම් අද දවල් කෑමට මොනවද තියෙන්නේ කියලා. අද ගෝවා මල් ටිකක් උයාගත්තා. ඒ වගේම බීට් කරි එකක් තියෙනවා. කොළමැල්ලුමයි පරිප්පුයි සැමන් හොද්දක් හැදුවා. පපඩ මුකුත් බෙදගත්තා. අපි ඉතින් ඕන දැන් දවල්ට කෑම කන්න තමයි හදන්නේ. දවල් කෑම වේල හරිම රසට තිබ්බා. අපි ඉතින් දවල්ට කෑම කාලා කුඹර පැත්තේ පොඩ්ඩක් ගියා. මේ දවස්වල ඉතින් හොඳටම පායනවනේ. දැන් ඉතින් ගොයමත් පීදෙන්න ළඟයි. ඒ හින්දා ඉතින් අපි මේ පොඩ්ඩක් ආවා බලන්න කියලා. අපි ඉතින් මේ දැන් දවල් යාවේ මේ වෙලාවට නම් ඉතින් අවුව සැරයි. උදේට වගේ නම් මෙතන හරියම ලස්සනයි. මේ හරියේ වඩු කුරුල්ලෝ හරියට ඉන්නවා. අර ඈතින් පේන පොල් ගස්වල වඩු කුරුල්ලෝ කූඩු එහෙම තියෙනවා. ඒ වගේම තමයි මෙතන ගස් බෙනවල ගිරව් එහෙම ගොඩාක් ඉන්නවා. වෙල් නියරවල් වල මෙන්න මේව දකින්න පුළුවන් වුණා. පාසි වගේ જાතියක් හරියම ලස්සනයි. අපි ඉතින් කුඹරට යන්න කලින් ගෙදර බඩිරුගු තිබ්බා. අම්මා ඉතින් ඒව ටිකක් තැම්බෙන්න තියලා තමයි ගියේ. යන්න කලින් ඉතින් බත් කෑවා කියලා නෑ. ඉතින් ඔන්න ආපු ගමන් ඉතින් බඩිරුගුත් කෑවා. මේ තියෙන්නේ අම්මගේ මල් පැල අතරට එකතු වෙච්ච තවත් ලස්සන එක පැලයක්. හරිම ලස්සන මැජෙන්ටා රෝස පාට හුරු මලක් තමයි එන්නේ. අම්මගේ කලින් මේකේ කහ පාටක් තිබ්බා. උන දැන් අලුතෙන් පැලයක් ගෙනහලා තිබ්බා. දැන් නම් හොඳටම හවස් වෙලා තමයි තියෙන්නේ. අද අපි රෑ කෑමට හැමෝමත් එක්ක එළියට යන්න තමයි හිතාගෙන ඉන්නේ. බලන්නකෝ එහෙනම් අද අපි රෑ කෑමට මොනවද කෑවේ කියලා. සුප් වර්ග නම් ගොඩාක් තිබ්බා. අපි තෝරගත්තේ මෂ්රූම් සුප් එක. සුප් එක නම් හරිම රසට තිබ්බා. මේ සුප් එකට මෂ්රූම් වලට අමතරව තවත් එළවලු ඒ වගේම චිකන් ඇඩ් කරලා තිබ්බා. කට්ටිය ටිකක් හිටිය නිසා අපි නූඩල්ස් එකක්, රයිස් එකක්, ඒ වගේම චීස් කොත්තු එකකුත් ඕඩර් කරා. කෑම ටික නම් හරියම රසට තිබ්බා. ඔන්න ඉතින් ওই විදිහට තමයි මේ ලස්සන දවසත් ගත වුනේ. අලුතෙන් මගේ channel එකත් එක්ක ගොඩ දෙනෙක් එකතු වෙලා ඉන්නවා. ඒ හැම දිනාටමත් ගොඩාක් ස්තුතියි. එහෙනම් ඉතින් තවත් අලුත් දවසකින් ආයෙත් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්.